සිසු නියමු අභිසෙස් 2025 අයිබෝවන් 2025 වර්ෂයේ අප්‍රේල් 6 වන දින කොළතුර ග්‍රාම සංවර්ධන දහම් පාසලේ ශිෂ්‍ය නායක නායිකා නිරලාංජන පැළඳවීම උද්ඝාටනයෙන් සිදු වුණා. ඉතින් එම සිසු නියමු අභිසෙස් මංගල්‍යයේ මතකයන් ඔබත් එක්ක විදා හදා ගැනීමටයි මේ සූදානම. සිසු නියමු අභිසෙස් 2025 ප්‍රථමයෙන්ම චිරාගත සම්ප්‍රදාන කුල පොල් තෙල් පහන් සිල් දැල්වීම එහිදී සිදු කෙරුණා. ඉන් අනතුර සියලු දෙනාම තිසරණ සහිත පංචශීලය සමාදන් වුණා. කොළඹ ග්‍රාම සංවර්ධන දහම් පාසලේ ආචාර්ය දයනා ලක්ෂ්මී ගුරුමෑණියනි ඔබට අපි ආරාධනා කරනවා. ඒ වගේම කොළඹ ග්‍රාම සංවර්ධන දහම් පාසලේ ආචාර්ය නන්දා ගම්පහල ගුරු මහත්මියනි ඔබට අපි ආරාධනා කරනවා. ඒ වගේම කොළඹ ග්‍රාම සංවර්ධන දහම් පාසලේ ආචාර්ය සුසිලා දිනවක ගුරුතුමිය ඔබට අපි ආරාධනා කරනවා. මෙම උත්සව සභාව ඒකාලෝක කරන්නට මෙම පොල්තෙල් පහන් ගල්වන ලෙස ඒ වගේම කොළඹ ග්‍රාම සංවර්ධන දහම් පාසලේ ආචාර්ය කාංචන ගුරු පියාණනි ඔබට අපි ආරාධනා කරනවා. ඒ වගේම මේ ආරාධනය කොළඹ ග්‍රාම සංවර්ධන දහම් පාසලේ තිමාලි වාසනා ගුරු මහත්මියයි ඔබට අපි ආරාධනා කරනවා. මෙම පොල්තෙල් පහන් පිළිගල්වා මෙම උත්සව සභාව ඒකාලෝක කරන ලෙසට ඒ වගේම මෙම මහන්සිය දක්වන්නට මේ ආරාධනය කොළඹ ග්‍රාම සංවර්ධන දහම් පාසලේ 2023-2024 වර්ෂයේ ප්‍රධාන ශිෂ්‍ය නායක ගුරුවරිය ඔබ ලැබූ එරා දුෂාන්ත පුතණුවන් ඔබටයි ඔබගේ සුරදී මේ මහන්සිය දක්වා මේ උත්සව සභාව ඒකාලෝක කරන්නට ඔබට ආරාධනා කරන අතරම 2023-2024 වර්ෂයේ කොළඹ ග්‍රාම සංවර්ධන දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකා ගුරුවරිය ඔබ ලැබූ අන්තිමේ සිදුවීමේ දිනය ඔබට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. මෙම මහන්සිය දක්වා මේ උත්සව සභාව ඒකාලෝක කරන්නට ලෙසට පසුව අප දහම් පාසලේම සහෝදරියන් පිරිසක් විසින් අලංකාරවත් නර්තනයක් එහිදී ඉදිරිපත් කෙරුණා. मधुर वसंते सबर दिगंते मधुर वसंते सबर दिगंते भमर भमरिया नगदे मोनर मोनरिया रगदे मधुर वसंते किंदुरु किंदुरियन कुमर कुमरियन मधुर वसंते मधुर 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 वसंते
මధుර වසන්තේ සතර දිගන්තේ මధుර වසන්තේ සතර දිගන්තේ බමර බමරියන් නගදෙන මොනර මොනරියන් රගදෙන මధుර වසන්තේ කිඳුරු කිඳුරියන් නැරඹෙන කුමර කුමරියන් හමුවන මధుර වසන්තේ මధుර 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 වසන්තේ මින්නන්තුරු අප දහම් පස්සේ ශිෂ්‍ය නායක වශයෙන් කටයුතු කරන හිරුජු මල්ලිසින් මේ ආකාරයෙන් ගීතයක් ගායනා කරා. තවත් විශේෂාංගයක් ඇත. ඒ තමයි දහම් පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලය විසින්ම ඉදිරිපත් කරපු නර්තනය. අතීත ගැමි ජනයා තම ජීවිකාව ගොවිතැන් කිරීම පාදක කරගෙන ඒ නිර්මාණය වී තිබුණා. කලන හිතල දිය විපල්ලා වෙලෙහි නවර කරන අපල්ලා යලේ කන්න ගොඩ දමලා දීපල්ලා යලේ කන්න ගොඩ දමලා දීපල්ලා මහකුමුරේ දිය බැන්දා ඉංගිය 18 පානක් බැන්දා රප්පොළොවේ ලිනකුලේ කිරි ඇන්දා අම්බරුවනේ රට රැකුනේ කොපිහින්දා අම්බරුවනේ රට රැකුනේ කොපිහින්දා Heli
හැදෙන කිරිමතු වැල් කාපල්ලා දුලේ ගලන හිතල දිය පීපල්ලා එලෙහිය මහවර කරන පල්ලා යලේ කන්න ගොඩ දමලා දීපල්ලා 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 යලේ කන්න ගොඩ දමලා ඉතින් අපේ කොටතර ග්‍රාම සංවර්ධන දහම් පාසල කියන්නේ දක්ෂයන් බිහි කරන තෝතැන්නක්. ඒ වගේම දක්ෂයන්ගෙන් පිරිණු තෝතැන්නක්. ශිෂ්‍ය නායක මඩල විසින් ඉදිරිපත් කරපු ඒ නාට්‍යයෙන් පස්සේ අපි යොමු වෙන්නේ අප දහම් පාසලේ 4 වෙනි ශ්‍රේණියේ ඉගෙනු ලබන තවත් දක්ෂයෙකු වන සායුම් මතීෂ් මංගගේ ගීතයක් කරා.
හංසිනියකටත් මේ අවස්ථාවේදී ගෞරව සම්මාන පිරිනැමුවා. එනම් පුතාට ආරාධනා කරනවා එම ගෞරවය ලබා ගන්න හැටියට ඒ වගේම මුලින් සඳහන් කරපු දේවා පාඩියෙන් නැවතත් කියන්න අවශ්‍යතාවයක් නැහැ. එලෙසම මේ ධර්මයේ අපි හැමදේම හංසරී සිදුවනේ පසිසු අභිමානයේ ගෞරව සම්මානයේ පුද ලබා ගන්න හැටියට කරුකටයුතු අපේ මහා සංඝරත්නයේ උදාහරණතුමා ඉඳී එයාලා මේ වෙලාවට පහළවක් ගන්න ඕන. මේ හැම දෙයක් දිහා බලන්න. අපි හැමදාම නිකන් විනාඩ අවශ්‍යයි කරන්න අවශ්‍යයි කියන මේ ජීවිතේ පාඩමක් ඉතින් එන අන්තරව තමයි උත්සවයේ ප්‍රධානතමාගේ වූ ශිෂ්‍ය නායකයන්ගේ ලාංඡන පැවැදීම සිදු කරේ. ඒ ඔවුන්ගේම දෙමව්පියන්ගේ අතින් තම දෙමව්පියන් අතින්ම පිරිනමන ලද ශිෂ්‍ය නායක ධූරය වඩාත් හොඳින් වගකීම් බාර ගනිමින් සිදු කරා කියන අදහසින් තමයි අපි ඔවුන්ට ඔවුන්ගේ දෙමව්පියන් අතින්ම ශිෂ්‍ය නායක ධූරය පිළිගැන්වුවේ. නායක නායිකාවන් තම ධූරය දිවුරුම් දීම මේ ආකාරයෙන් සිදු වුණා.
නායක නායිකාවන් මෙලොවට බිහි කරපු තමන්ගේ දෙව්මාපියන්ගෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහා දෙමව්පිය වන්දනාව මෙහිදී සිදු කරනවා. රසකීරි පැවූ අම්මා අම්මේ ඔබේ ගුණ කීමට මට නම් බෑ නිර්මා සම්මා සම්බුදු සරණයි මාවෙතුමාගේ අම්මා. මේ ආකාරයෙන් තමයි පසුගිය අප්‍රේල් 6 වෙනි දින පැවති සිසු නියම විශේෂ මංගල්‍ය සිදු වුණේ. එයි මතකගෙන අපි කොළොතර ග්‍රාම සංවර්ධන දහම් පාසලේ සියපත මාධ්‍ය ලේඛකයා